ඉතින් සුබ දවසක් කියලා යාළුවෝ හැමෝම ගොඩක් ආදරෙන් පිළිගන්නවා අපේ රජයේ රැකියාව අපේ YouTube channel එකට. තවමත් ඔයාලා අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්මම subscribe කරන්න. ඒ වගේම තමයි bell icon එකත් click කරලා තියාගන්න. එතකොට අපේ වීඩියෝ එකක් දාපු ගමන් මේ කියන notification එක ඔයාලගේ phone එකට එනවා. ඉතින් ඔන්න අද ඔයාලට කියන්න යන්නේ early childhood educators ලාට තියෙන job vacancy එකක් ගැන. ඉතින් ඔයා ඔයත් තාම තනිකඩද ආදරෙන් පැරදිලාද එහෙමත් නැත්නම් පාළුව තනිකම මකන්න දුක කියන්න කෙනෙක් වෙනවද ලස්සන මිත්‍රයෙක් හැන්සන් මිත්‍රයෙක් ආදරණීය සහකාරියක් සහකරුවෙක් වෙනවද ඉතින් මේකට හොඳම ප්ලැට්ෆෝම් එකක් දැනටමත් ලංකාවේ අපිට තියෙනවා කියලා ඔයා දැනගෙන හිටියේ නැහැ නේද ඒකනේ තාම බරකුල් දැන්ම පහත සඳහා ලින්ක් එක ටච් කරලා ගිහින් ජීවිතයේ සුන්දරත්වය විඳින්න ඔන්න කැලක් සෙට් කරගන්න බැරුව දතකපු කොලන්ටත් හැන්ඩි සුද තාති කෙනෙක් වෙපු කෙලන්ටත් පත්තම chance එකක් කපුක මෙසේවා ගස්තු 12.0 රූපයලටත් විතරයි අධිකාරී ටොපියක්වත් ගන්න බෑනේ මේ ගානට අවුරුදු 18ට බැරි අවුරුදු 60ට අඩු කාන්තා පිරිමි දෙපාර්ශ්වයටම අයදුම් කරන්න පුළුවන් මොකද ලංකාවේ වගේ පෙර පාසල් වලට ගොඩාක් යන ටීචර් ෆීමේල් ටීචර්ස්ලා විතරක් නෙමෙයි පිරිමි පාර්ශ්වයටත් යන්න පුළුවන්. ඉතින් ඒ නිසා අයදුම් කරන්න ඔයාලට මේ සුදුසුකම් තියෙනවා නම් වීඩියෝ එක අවසාන වෙනකම් බලන්න. ඉතින් එතකොට තමයි ඔයාලට මේ රැකියාව ගැන හරිම අවබෝධයක් ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් දාලා තියෙන මේ job vacancy එක Kiddie Care early learning center කියලා කැනේඩියන් කම්පැනි එකකින් job details විදිහට location එක තියෙන Taylor Way West Vancouver වල West Vancouver වල තමයි තියෙන්නේ. ඉතින් එතකොට salary එක පැයකට Canadian dollars 20ක් ඔයාලට ගෙවනවලු. සතියේ පැය 40ක් වැඩ කරන්න පුළුවන්ලු. එහෙම වැඩ කරොත් මාසෙට ලක්ෂ 7කට වඩා ලොකු salary එකක් ඔයාලට ගන්න පුළුවන්. ඉතින් මෙතනදී ඔයාලට transport එක හම්බ වෙනවා. එතකොට ආහාර පාන ටික හම්බ වෙනවා. නවාතැන් පහසුකම් හම්බ වෙනවා. එතකොට ඔයගොල්ලන්ට මේ salary එක සම්පූර්ණයෙන්ම වගේ ඉතුරු කරන්න පුළුවන්. මේ දේවල් එයාලා ඔයාලට provide කරන නිසා. ඉතින් terms of employments ලා මේක permanent employees ලා විදිහට තමයි ඔයාලව ගන්න. ඒ කියන්නේ ස්ථිර රැකියාවක්. ඔයාලට එතකොට අවුරුද්දක් යද්දී කැනඩාවේ PR apply කරන්න පුළුවන්. එතකොට ඔයා ස්ථාවර මට්ටමක හිටියොත් ඔයාලට ඔයාගේ පවුල අයවත් කැනඩාවට ගෙන්න ගන්න පුළුවන්. overview language එකලන්නේ English language එක. ඉතින් ඉංග්‍රීසි භාෂාව සාමාන්‍ය මට්ටමකට හරි අවශ්‍යයි නම් ඕගොල්ලන්ට ඒ කියන්නේ සාමාන්‍ය මට්ටමකට හරි අනිවාර්යෙන් අවශ්‍යයි. එතකොට ඔයාලට language එක අනිවාර්යයෙන්ම අවශ්‍ය වෙනවා. පොඩ්ඩක් හරි බේසික්ම හරි language එක ඉගෙනගෙන තියාගන්න. education qualifications and experience. ඉතින් ඔන්න මේකෙදි ටීචින් නේ. එතකොට ඔයාලට සාමාන්‍යයෙන් A levels දක්වාවත් අඩුම ඉගෙනගෙන තියෙන්න ඕනේ. පෙනී සිටලා තියෙන්න ඕනේ. experience එක නම් ඉල්ලන්නේ නැහැ. experience එක asset කියලා තියෙන්නේ. හැබැයි experience ඔයගොල්ලන්ට මේ හැම vacancy එකකටම experience තියෙනවා නම් ඒව සඳහන් කරලා ඔයාගේ CV එක හරියට හදලා upload කරන්න. ඉතින් on-site work කරන්න තියෙන්නේ. Work must be completed at the physical location. There is no option to work in remotely. කියන්නේ ඔයගොල්ලෝ අනිවාර්යයෙන්ම preschool එකට යන්න ඕනේ. ඔයගොල්ලන්ට ගෙදර ඉඳන් work කරන්න පුළුවන් vacancy එකක් නෙමෙයි කියලා තමයි එයාලා එතනදී සඳහන් කරලා තියෙන්නේ. work setting area එක child care center එකක වැඩ කරන්න තියෙන්නේ. ඉතින් ඔයාලට තියෙන්නේ බබාලගේ ළමයින්ගේ physical, cognitive, emotional and social development කරන්න තියෙනවා ඒ දරුවන්ගේ. ඉතින් ඊට අමතරව teachers ලාට help කරන්න තියෙනවා. එතකොට stories බබාලට stories කියලා දෙන්න, sing කරන්න ඔය වගේ දේවල් කියලා දෙන්න තියෙනවා. ඉතින් ඔන්න මේ දේවල් ඔයාලට training එකක් දෙනවා. මොකද රැකියාවේ experience එකක් ඒගොල්ලෝ අනිවාර්යෙන් ඉල්ලලා නැති නිසා. ඉතින් ඔන්න මේ vacancy එකට ආයදුම් කරන්න මේ වීඩියෝ එකේ descriptions වල තියෙනවා කැනඩාවේ මේ job එක දාපු company එකේ email address එක. ඉතින් ඒ email address එකට ඔයා Canadian standard එකට හදනවා වගේ CV එක send කරන්න තියෙන්නේ. ඉතින් මේ job vacancy එක වගේම ඔයාලා CV එකක් හදන්න දන්නේ නැත්නම් ඒ හැම දෙයකටම ඔයාලට ලොකු app එක ගොඩාක් supportive වෙනවා අනිවාර්යයෙන්ම. මේ වීඩියෝ එකේ descriptions වල තියෙන link එකෙන් ගිහිල්ලා ඔයගොල්ලන්ට පුළුවන් app එක download කරගන්න. ඉතින් තවත් වීඩියෝ එකක් අරන් එනකම් මේ වීඩියෝ එකට like කරන්න, යාළුවොත් එක්ක share කරන්න අමතක කරන්න එපා. කමෙන්ට්ස් වලත් පළවෙනි කමෙන්ට් එකේ තියෙන app එකේ link එක. ඉතින් ඒ හරහා download කරන්න පුළුවන්. ඉතින් තවත් වීඩියෝ එකක් අරන් එනකම් මේ වීඩියෝ එකට like කරන්න, යාළුවොත් එක්ක share කරන්නත් අමතක කරන්න එපා. ඉතින් ඔන්න තවත් වීඩියෝ එකකින්